සිත අවබෝධ වෙන්න ඕන. වෙන මගක් නැහැ. ඒකයින මග්ගෝ අයම් භික්ඛවේ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ යථා භූතම් පජානාති සමුදය ඥානං ඉති රූපං සමුදයෝ කියලා මොනවද මේ කියන්නේ? සම්පටිච්ච වෙලා පටිච්ච සමුප්පන්න වෙන හැටි. ගැට ගැහෙන හැටි. මේ කම්පන වේගෙට ස්කන්ධ ගොඩක් විදිහට හැදුණු සිත ගැන. මේක ඇත්තටම කිව්වොත් මේක සංසිද්ධියක්, ධර්මතාවයක්, සිස්ටම් එකක්, ප්‍රෝග්‍රෑම් එකක් දැක්කොත් මේක එතනින් නිවනයි. එතක නිවනයි. මගේ ප්‍රෝග්‍රෑම් එක හදන හැටි මම දන්නේ නැති කමයි ප්‍රශ්නේ තියෙන්නේ. කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක හදන්නේ? කවුද හදන්නේ?